back to my YouTube channel. අද 2026 ජනවාරි 3 වෙනිදා. මේක තමයි මේ අවුරුද්දේ ගෙන පළවෙනිම vlog එක. මම ඉතාලට කිව්වානේ මට පුළුවන් වෙලාවට මම vlogs කියනවා කියලා. අද හිතාගෙන ඉන්නවා කැන්ඩි වල අලුතෙන් දාලා තියෙනනේ water world එකක්. ඉතින් ඒක බලන්න යන්න හිතාගෙන ඉන්නවා. ඉස්සරනම් මම එහෙම ලොකුවට මාළුවන්ට එහෙම කැමැත්තක් තිබ්බේ නැහැ. අපි දැන් නම් මාරු ආසයි. ඉතින් මේ නිසා මට කියමු. හැබැයි ඊට කලින් මට කරන්න චූටි වැඩ වගේක් තියෙනවා. ඒ කියන්නේ මට කලින් මගේ ක්ලාස් එක රෙකෝඩින් එකක් බලන්නත් තියෙනවා. ඒත් එක්ක කාමරේස් ගන්නත් ඕනේ. අල්මාරියේ රෙදි ටික නමන්නත් ඕනේ. ඉතින් ඔයාලත් මට කියමු. මම ඒ ටික කරනකම්. මම දැන් මේ ඉන්න ගමන් ඔයාලා අහපු ප්‍රශ්නකට උත්තරයකුත් දෙන්නම්. ගොඩක් ගෑනුම මගෙන් අහලා තිබ්බා මම මොනවද යූස් කරන්නේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් කියලා. මම මෙහෙම කියනම්කෝ මම A levels කරන කාලේ මගේ මූණේ පිම්පල්ස් ගොඩාක් තිබ්බා. ඒ කියන්නේ මේ දෙපැත්තේ ගොඩාක් පිම්පල්ස් තිබ්බා. පස්සේ මටත් දැන් මේක ඔඩුවට වදයන්නේ. පස්සේ මම ડોක්ටර්ස්ලා ගොඩ දෙනෙක් channel කරා. හැබැයි එකකින්වත් හරි ගියේ නැහැ. පස්සේ කොහොම හරි අපේ ෆැමිලි ડોක්ටර් කිව්වා මෙන්න මෙහෙම ડોක්ටර් කෙනෙක් ඉන්නවා ගිහින් බලන්න. ડોක්ටර්ගේ නම මම කියනවා සුරම්මිකා ඊරියගම කියලා. මං ගියා මං ට්‍රීට්මන්ට්ස් අවුරුද්දක් විතර ගත්තා. ඇත්තටම මාරම හොඳ රිසල්ට් එකක් තිබ්බා. දැන් මගේ ඔය ඉඳලා හිටලා මම ජොබ් එක කරන තැන මම කෑෂ් එකේ ඉන්නේ. ඉතින් එතකොට අර තියෙන දූවිලි වලට එන පිම්පල්ස් ඇවිල්ලා අර ඒ වගේ පැචස් තමයි දැන් මේ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඇරෙන්න මගේ එහෙම පිම්පල්ස් වෙනම දැන් එහෙම ලොකුවට එන්නේ නැහැ. ඉඳලා හිටලා එකක් දෙකක් ආවොත් නිසා දැන් මේ පැචස් ටික විතරයි මට දැන් හොඳ කරගන්න තියෙන්නේ. ඉතින් මම යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තමයි මෙන්න මේක. නියෝටෝන් සීරම් එක. ඊට අමතරව මේ බෙන්සොයිල් පෙරොක්සයිඩ් ජෙල් එක. ආයේ මෙන්න මේ ඇඩිපීන් කියන ක්‍රීම් එක. මං ගාව ඒකේ මේ තව දෙකක් තියෙනවා. එකක් ඉවරයි අනිත් එක තාම යූස් කරන ගමන්. ඊට අමතරව මම අර කලින් vlog එකක් කියලා ඇති ඔය මම අවුවට වගේ ගිහින් ඔය පොඩක් කළු වෙලා අඳුරු වෙලා වගේ තියෙන වෙලාවල් වල යූස් කරනවා මෙන්න මේ even tone C කියන ක්‍රීම් එක. ඒක හැම වෙලාවෙම යූස් කරන්නේ නැහැ. මාසෙකට දෙපාරක් වගේ තමයි මම ඒක පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ මේ ක්‍රීම්ස් යූස් කරන්න කියලා. මොකද මේ අපේ ස්කින් ටයිප් වලට ගැලපෙන ක්‍රීම් වර්ග වෙනස්නේ. ඉතින් ඔයාලා ડોක්ටර් කෙනෙක් channel කරලම ගිහලා ඔයාලගේ ස්කින් කෙයාර් සොලියුෂන් එකක් ගන්න. මම මේක ඔයාලට ඉතින් වැදගත් වෙයි කියලා හිතලා තමයි කිව්වේ. මේ තියෙන මම ඔයාලට කියපු ක්‍රීම් ටික මේ බෙන්සොයිල් පෙරොක්සයිඩ් ජෙල් එක, මේක නියෝටෝන් සීරම් එක, මේක ඇතුලේ තියෙන මේ වගේ එකක්. මේකේ ප්‍රයිස් එක තමයි තියෙන්නේ 6500 ගණක්. ඊට අමතරව මේ ඇඩිපීන් එක මේක නම් ඉවරයි හැබැයි තව චුට්ටක් තියෙනවා. මේක නම් උනේ 700 ගණක්. මේක 6300. දැන් නම් ප්‍රයිසස් වෙනස් වෙලාද දන්නේ නැහැ. මම ගන්න දවස් ටිකේ මෙහෙම තමයි ප්‍රයිසස් කියේ. මේ දෙක නම් චුට්ටක් ගණන් තමයි. හැබැයි ඒ වුණාට ස්කින් එකට හොඳ ප්‍රොඩක්ට්ස් දෙකක්. මොකද මේක අපි හැමදාම යූස් කරන්නේ නැහැනේ. එතකොට ඉතින් මේක මාස ගාණක් පාවිච්චි කරන්න පුළුවන්. මේකත් එහෙමයි. මේකත් මම ඩේලි යූස් කරන්නේ නැහැ. සතියකට දෙපාරක් වගේ තමයි යූස් කරන්නේ. මේක නම් මම ඇත්තටම ඩේලි යූස් කරනවා රැට නිදා ගන්න කලින්. එහෙම තමයි. ඊට පස්සේ මට මිස් වුණ ක්ලාස් එකක රෙකෝඩින්ග්ස් බලුවා. හැබැයි මට මගේ රෙදි ටික නම ගන්න බැරි වුණා. දැන් අපි ඉක්මනට යමු ලෑස්ති වෙන්න. මම අඳගෙන ඉවරයි. මේක තමයි අඳගෙන යන්නේ. එන්න මාත් එක්ක. මම දැන් යන්නේ. ආවා. යමු දැන්. Hello. Hey. Ya.
දැන් අපි යමු වෝටර්ෆෝල්ඩ් එක බලන්න. මම එතනදි ගත්ත එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒ කියන්නේ මාර්ම එක්ස්පීරියන්ස් එකක්. මම නම් ග්‍රේඩ් 5 6 වගේ ඉන්නකොට කැලණිය වෝටර්ෆෝල්ඩ් එක බලන්න ගියාට පස්සේ ආයේ ගියේම නැහැ. අනික කැන්ඩි වලටම ඇවිල්ලා තියෙනකොට නොබලා ඉන්නත් බැහැනේ. වෝටර්ෆෝල්ඩ් එක බලන්න යන්න අයියලාගේ අම්මත් ආවා. ඉතින් අපි තුන්දෙනාම අයියා මං ආසම සින්දුවක් තමයි කිය කියන්නේ අයියාගෙන් මං අහන්න ආසම සින්දුවක්. මට මුල් කියන්නේ යාළුවන මුල් කාලේ ওই සින්දුව කියලෙව්වා. ඉතින් මම ඒකට මාරම ආසයි. අතීතයේ නිමල පැතුම වී මගේ හත තුළ ඔබ ඉන්නදී අයියා මාළුවන්ට මාරම ආසයි. ඒ කියන්නේ අපි දැන් පාරේ යනකොට ඇක්වේරියම් එකක් තිබ්බොත් එහෙම අනිවාර්යෙන් එතන නවත්තලා තමයි යන්නේ. එච්චරකට ආසයි. කොහොම හරි දැන් මටත් තේලිරේ බෝ වෙලා. දැන් ඔයාලත් එන්න මාත් එක්ක ලංකාවේ තියෙන ලොකුම මින්මැදුර බලන්න. මෙහි එන්ට්‍රන්ස් ටිකට් ප්‍රයිසස් වෙන්නේ ලොකු එකේට 1200කුත් පොඩි එක්කෙනෙක්ට 800කුත්. අනික මෙතන පාකින් ස්පේස් එකත් ලොකුවටම තියෙනවා. මේකේ එන්ට්‍රන්ස් එකට යන තැන කියන්නේ අපි එන්ටර් වෙනකොටම අපිට දැනෙන්නේ අර ජුරාසික් වර්ල්ඩ් වයිබ් එකක්. මොකද ඒකේ ඩිසයින් එක ඒවා ඔක්කොම ජුරාසික් වර්ල්ඩ් එකේ විදිහට තමයි කරලා තියෙන්නේ. ලොකේෂන් එක තියෙන්නේ තලාතෝය සිංහාරගම. අපි ආව මෙහාට මෙහි මාර්ම සෙනගක් ඉන්නේ. ඒ ඇක්වේරියම් එක ඇතුළට ඇතුල් වෙන තැනම ලස්සන කාස්ලා ගොඩාක් ඉන්නවා. කලාතුරකින් එළියට එන්නේ. අඩි 5න් අඟල් 10ක් දිගයි. කොතනද ඉන්නේ? ඉන්න මෙතන කෙළවරේ අවුට් වෙන තැනම ඉන්නේ. අරවානේ කියලාද? ඔව්. අරපයි මම අරපයි. එතන මුල් හරියේ මෙහි ප්‍රොජෙක්ටර්ස් වලින් තමයි මාළුව පෙන්ලා තියෙන්නේ. ඉතින් අපි ඒත් බලුවා අතරම ලයිව් මාළුව නැද්ද දන්නෙත් නැහැ කියලා. කොහොම හරි නැහැ මේ පළවෙනි සෙක්ෂන් එකේ විතරයි. ඊට පස්සේ කොහොම ඉන්නේ ලයිව් මාළුව. මාළු වර්ග 200කට වැඩි ප්‍රමාණයක් මේ මින්මැදුරේ ඉන්නවා. ඊට අමතරව මාළු 30000ක් වගේ ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ තව ඉන්න මේ බඩ රස්ස ඉන්නවා. තව දෙයක් තමයි මත්ස්‍ය විශේෂවලට අදාළ හැම විස්තරයක්ම ටැංක් එක එහා පැත්තේ විස්තර කරලා තියෙනවා. ඒ නිසා මාළු ගැන දන්නේ නැති කෙනෙක්ට උනත් මෙතෙන්ට ඇවිල්ලා හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. තව දෙයක් තමයි බලන්න එන කෙනෙක්ට ලේසි වෙන විදිහට මෙතන එක විදිහට මේ සෙක්ෂන්ස් වෙන් කරලා තියෙනවා. ඒෂියා, චයිනා, ඕස්ට්‍රේලියා, මන්දක නෝත් ඇමසන් ඔහොම කියලා ඒ ස්පීෂීස් වලට අදාළව මේ සෙක්ෂන්ස් වෙන් කරලා තියෙනවා. ලස්සන ෆොටෝ ලොකේෂන්ස් උත් තියෙනවා.
මේ ඉන්නේ බ්ලයින්ඩ් ෆිෂ්. සාමාන්‍ය මාළුවෙක්ගේ මේ වර්ගයේ මාළුන්ගේ තියෙන වෙනස සහ මෙයාලට එහෙම වෙන්න හේතුව හොඳට පැහැදිලි කරලා තියෙනවා. මේ ඉන්නේ අස්කා. මෙයාලා අපේ ගෙදරත් ඉන්නවා. අයියා මට වර්ග 3කින් ජෝඩු 3ක් ගෙනල්ලා දුන්නා. මෙයාලට කලර් ෆීඩ් එක දුන්නාම මෙයාලගේ කලර් එක වැඩි වෙනවා. කොච්චර ආසයිද? යාලා කියන ලකි ෆිෂ් කියලා. ආ. ඒ කියන්නේ ෂොට්ස් වල ගෙවල් වල එහෙම ගන්නවා ලකි. අර හිටිය ඇල්බිනෝ. හොසයි නේද? සිල්ලර් මෙයාලා බටව ඉන්න සාමාන්‍යයෙන් 7-10කට 10කට දෙන්නේ. මේ බටව. ජෝඩිය. අපි එන්ට්‍රන්ස් එකකින් එනකොටම අංකල් කියවනේ ලොකු මාළුවෙක් ඉන්නවා කියලා. ඉතින් එයා එන්නේ ඉඳලා හිටලලු එළියට. ඉතින් ඒ නිසා බෑඩ් ලක් අපිට ඒ වෙලාවෙම බලා ගන්න බැරි වුණා. මම ක්ලිප්ස් පොඩ්ඩයි දැම්මේ. ඔයාලම ගිහින් එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. ඇත්තට මාරම එක්ස්පීරියන්ස් එකක්. තාම මෙයාලා එයාලගේ කන්ස්ට්‍රක්ෂන්ස් කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහට මීට වඩා ලස්සනට බලා ගන්න පුළුවන්. අපි යමු. කොහෙද යන්න ඕනේ? යා. ඉවර නෑ. ඉවර නැද්ද? ඉවර නෑ තව තියෙනවා. ඉතින් අර බටන් එකේ මොනවද කරන්නේ? ඔය ලස්සන දෙන්නේ. දැන් අක්කී අයියා එනවා කිව්වා මහමෙවුනාවට. ඉතින් අපි දැන් එතෙන්ට යනවා. මම මහමෙවුනාවට ගියේ කාලෙකින් ලස්සනට හදලා තියෙනවා. එතන ගියාම මාරම කාම්. කොහොම හරි අපිට බඩගිනි නිසා අපි හිතුවා මොන හරි කන්න. ඉතින් කන්න හොඳ තැනක් විදිහට අපිට මතක් වුණේ පොල්කොල්ලේ තියෙන වවුල් කඩේ. ඉතින් හරි ගිහින් තියෙන අය දන්නවා ඒකේ කෑම මාරම රසයි කියලා. මට හදිසියෙන් වාගේ සමානේ උණුහුමට ගින්දරේ ගෙන යන්න මාගේ ගානේ මේ හිතම සුන්දරේ දිගු දැස බලන ඔබගේ